එක් ගමක වයසාවුරුදු 70කට ආසන්න වයසක මහත්මයෙක් හෝගේ බිරිදත් එක්ක ජීවත් වුණා. හෝට පුතුන් දෙදෙනෙක් සහ දියණියක් හිටියා. ඔවුන් හැමෝම හොඳ රැකියාවල් කළා. ඉතින් හොඳට සල්ලි ලස්සන ගෙවල් තිබුණා. නමුත් අම්මයි තාත්තයි බලන්න එන්න නම් වෙලාවක් තිබුණේ නෑ. තාත්තේ අද ටිකක් වැඩ වැඩි. අම්මේ ලබන සතියේ එන්නම්. අද බෑ. පස්සේ බලමු. දවස් මාස වුණා. මාස අවුරුදු වුණා. හැම ඉරිදාවකම ඒ තාත්තා කෑම මේසයේ පුටු 5ක්ම ලෑස්ති කළා. දරුවන් 3 දෙනා වෙනුවෙන් පිඟන් 3කුත් තැබුවා. ඔහුගේ බිරිඳ ඇහුවා, "ඔවුන් අදත් එන්නේ නැහැ කියලා ඔයා දන්නවා නේද?" ඔහු hina වුණා. "දන්නවා. ඒත් සමහර විට අද ටිකින් ටික අවුරුදු ගෙවී ගියා. එක දවසක් ඔහුගේ හදවත නතර වුණා. අවසන් කටයුතු දවසේ පුතුන් දෙදෙනාත් දියණියත් අඬමින් ආවා. තාත්තගේ කාමරයේ මේසේ උඩ ලියුම් කවර 3ක් තිබුණා. ඒ කවරවල නම් 3 වෙනම ලියලා තිබුණා. ඔවුන් ලියුම ඇරියා. "මගේ ආදරණීය පුතේ, මට ඔයාගේ සල්ලි ඕන වුණේ නැහැ. ඔයාගේ තෑගිත් ඕන වුණේ නැහැ. මට ඕන වුණේ අවුරුද්දට දවසක් ඔයගොල්ලෝ එක්ක ඉඳගෙන එක වේලක් කෑම කන්න විතරයි. මම හැම ඉරිදාවකම ඔයාගේ පුටුව ලෑස්ති කළා. සමහර විට අද කියලා බලාගෙන හිටියා. ඒත් ඒ පුටුව හැමදාම හිස්වම තිබුණා." ලියුම කියවලා ඉවර වෙද්දී දරුවන් 3 දෙනාම කඳුළු සලමින් හිස් පුටුව දිහා බලාගෙන හිටියා. ඒ පුටුව දැන් හැමදාටම හිස්. "අපි හැමෝම අපේ ජීවිතවල කාර්යබහුල වෙලා ඉන්නේ. සල්ලි හොයනවා. සාර්ථකත්වය පස්සේ දුවනවා. හැබැයි අපි ආදරය කරන මිනිස්සු අපි එනකම් බලන් ඉන්නවා. අපිට නොදැනෙහිම කාලය ගෙවී යනවා. අන්තිමේදී අපිට නොකියම ඒගොල්ලෝ යන්න යයි. අදම ඔබේ අම්මට කතා කරන්න. ඔබේ තාත්තව බලන්න යන්න. ඔබ ආදරය කරන අයට මම ඔයාව ආදරෙන් මතක් කරනවා කියලා කියන්න. මොකද සමහර හිස්පුටු නැවත කිසිදා පිරෙන්නේ නැහැ."